ඉස්කෝලේ කියන්නේ අපි අකුරු ඉගෙන ගන්න එන්න තැනක් විතරක්ම නෙමෙයි. සිංහල යාළුවෝ ගොඩාක් හම්බ වෙන, සිංහල සිරිත් විරිත් ඉගෙන ගන්න, කිඹුලබනිස් මාළුපාන් වල රස බලන අය. ඉස්කෝලේ අරනාම කට්ටියම එකතු වෙලා සෙල්ලම් කරන හරි අපූර්ව තැනක්. ඉතින් මේ අවුරුද්දේ සිංහල ඉස්කෝලේට හරිම විශේෂයි. ඒ තමයි සිංහල ඉස්කෝලේ 35 වෙනි උපන්දිනය මේ අවුරුද්දේ අපි සමරනවා. ඉතින් ඒ ගැන කතා බහ කරන්න අපි අද විශේෂ කෙනෙක්ට ආරාධනා කළා. ඒ තමයි අපේ සිංහල ඉස්කෝලේ පටන් ගන්න මුලපිරු ඩොන් වික්‍රම මාමා. ඉතින් අපි හරි ආදරෙන් වික්‍රම මාමට ආයිබෝන් කියනවා. ආයිබෝන් වික්‍රම මාමා. ඉතින් වික්‍රම මාමා අපිට කියන්නකෝ සිංහල පාසලක් පටන් ගන්නකොට හිතුනේ ඇයි කියලා? අපේ සිංහල දූ දරුවෝ එකතු වෙන සිංහල දෙමව්පියෝ එකතු කරන මධ්‍යස්ථානයක් බවට මේ පත්වේ කියන අදහස් තමයි තිබුණේ මුලින්ම. ඒ මගින් සිංහල භාෂාව දූ දරුවන්ට උගන්වීමත් ඉගෙන ගැනීමත් ඒ වගේම අපේ කියන පිරිසක් අපේකම කියන ඒ සංයුතිය නැත්තම් ඒ අදහස ගෙවල් වලින් තවදුරටත් ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් අවස්ථාවක් නැත්තම් මධ්‍යස්ථානයක් වේ කියන අදහස. ඔව්. අත්තටම හරිම වටිනවා සිංහල පාසලක් පටන් ගත්ත එක. මේ සිංහල ඉස්කෝලේ පටන් ගන්නකොට ගොඩාක් අභියෝග තිබුණ ඇති. මොනවද ඒ තිබුණ අභියෝග? අත වශයෙන්ම ඒ කියන්නේ බොහෝ දෙනෙකුට මේ සිංහල ඉගෙන ගැනීමේ වැදගත්කම මේ මොකටද මෙහි ඇවිල්ලා සිංහල ඉගෙන ගන්න කියන අදහස තිබුණා. ඒ අයට අත වශයෙන් බොහෝ දෙනෙක් එංගලන්තේ ඉඳලා ආපු උදවිය. ඒ අයට හැඟීමක් තිබුණේ නැහැ මේ තමන්ගේ භාෂාවෙන් ප්‍රයෝජනයක් තියෙයි විදේශ රටක ඉන්නකොට කියලා. ඉතින් අපිට සිද්ධ වුණා ඒ කාලේ මේගොල්ලන්ට කියලා දෙන්න මේ සිංහල භාෂාව කියන්නේ තමන්ගේ අනන්‍යතාවය. ඒ කියන්නේ තමන්ගේ ඩෙන්ටිටි එක හා සම්බන්ධ දෙයක්. ඒක ඇත්ත වශයෙන්ම ඉගෙන ගැනීම ඉදිරි කාලයටත් තමන්ට වටිනවා. කොහේ හිටියත්, කොයි රටක ඉපදුනත්, කොයි රටක ජීවත් වුණත් තමන්ගේකම කියන එක, අපේකම කියන එක වැදගත්. ඒක හැම කෙනෙක් තුළම තිබිය යුතුයි කියන අදහස තමයි තිබුණේ ඒක. අපිට පොඩි දෙයකට හරි උදා කරපු අය කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක්. ඒක අපේ හොඳ සිංහල ගතයක්. අපි ඒ ගැන දේවලුත් සිංහල ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මේ සිංහල ඉස්කෝලේ පටන් ගන්න මාම වගේම තවත් අය උදා කරන්න ඇති. අපි පොඩ්ඩක් ඒ අය ගැන කතා කරමුද? අත වශයෙන්ම සිංහල ඉස්කෝලේ පටන් ගන්න මූලික වුණේ සිංහල සංස්කෘතික හමුවයි. සිංහල සංස්කෘතික හමුවේ ඒ කාලේ සභාපතිව හිටියේ සෝමරත්න දිසානායක මාමා. ඒ සෝමරත්න දිසානායක මාමා එතකොට මම එහි සම ලේකම් හැටියට කටයුතු කෙරුවේ. ඉතින් මට බාර දුන්නා මේ ඉස්කෝලේ පටන් ගන්න එක කරන්නයි කියලා. හේතුව මගේ දුව ඒ කාලේ මේ ඉස්කෝලේ කියන්නේ උතුරු පැරමට ඉස්කෝලේ ඉගෙන ගන්න ළමෙක් හිටියේ. ඉතින් මම PNC එකේ වැඩ කෙරුවා. ඉතින් මට පුළුවන්කමක් තිබුණා PNC එකේ වැඩ කරනපු නිසා මේ ගිවිසුමක් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් නැතුව ඒ කියන්නේ ඉන්ෂුරන්ස් නැතුව මේ ඉස්කෝලේ අරගෙන ඉස්කෝලේ පාවිච්චි කරලා ඒ වගකීම බාර ගන්න. ඒ කියන්නේ ඉස්කෝලේට කරදරයක් නොවේ කියන අදහස. ඒ කියන්නේ ඔය වකවානු වෙනකොට මේ ඉස්කෝලේ ගින්නකට පාත්‍ර වෙලා තිබුණා. ඉතින් ඒ නිසා විදුහල්පතිවරු ඒ කැමති වුණේ නැහැ මේ පිට භාෂාවකට නැත්නම් පිට ළමයින්ට මේකට උගන්වන්න අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් මං කිව්වා මං පුද්ගලිකව වගේ කියන්නම් අපේ පවුලේ උදවිය මේ ඉස්කෝලේ ආරක්ෂා කරනවා. අපි පදිංචිව ඉන්නේ මේ කිට්ටුව ඕකොනල් ස්ට්‍රීට් එකේ. ඉතින් අපිට පුළුවන් ඒක වගකීම බාරගෙන ඉස්කෝලේ ආරක්ෂා කරගන්න අතරම සිංහල පන්තිය ගැන වගකීමත් අපි පෞද්ගලිකව මා බාර ගන්නවා කියලා මාත් මගේ බිරිඳත් අපි මේ විදියට ඒ පොරොන්දුව දීලා තමයි ඉස්කෝලේ මුලින්ම ගත්තේ. හොඳයි. මාමට කියන්න පුළුවන්ද සිංහල පාසලක් පටන් ගන්නකොට බලාපොරොත්තු වුණ දේවල් අද වෙනකොට ඉතු වෙලා තියෙනවද කියලා? මං ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා අද අපේ ඉන්න දෙවෙනි පරපුරේ දරුවෝ මේ සිංහලෙන් ගෙදර කතා කරන. දෙදෙනෙක් හම්බුනනම් සිංහලෙන් අදහස් මාරු කරගන්න. ඒ වගේම තමන් අඳුරන මිත්‍ර සමූහයක් ඉන්නවා. ඒ කියන්නේ ඉස්කෝලේදී අඳුරගන්න අය සමහර වෙලාවට විවාහ වෙනවා ඒ අය සමග. ඉතින් ඒ වගේ මේ ඉස්කෝලේ කියන සිංහල ඉස්කෝලේ කියන එක ඇත්ත වශයෙන් ඊට වඩා පුළුල්
පරාර්ථ කියන්නේ පුළුල් මට්ටමකට ගිය බව පේන්න තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා ඒ වගේම රැකියාවල් වලට යනවා ඒ වගේම අවශ්‍ය පරිදි අර සම්බන්ධතාවයේ උඩ ආවහ විවාහ වීමත් සිද්ධ වෙලා තියෙනවා. මම දන්නවා බොහොම සාර්ථක විවාහත් දකින්න ලැබෙනවා. එතකොට මාමට මොකද හිතන්නේ අපේ සිංහල ඉස්කෝලේ අද තියෙන තන ගැන? ඇත්ත වශයෙන්ම මම ආඩම්බර වෙනවා මගේ ඇස් දෙකෙන් කඳුළු ආවා මේ දැක්කහම අද දරුවන්ගේ ක්‍රීඩා ඒ වගේම විනෝද වීම විනෝදාංශ දැක්කහම මට ඉතාමත්ම සංවේග ජනක අවස්ථාවක් මතුවුණේ හිතෙන්. මං හිතන්නේ අපි ගොඩාක් වැදගත්. ඒ වගේම වටිනා දේවල් මාමත් එක්කලා කතා කළා. අපි අපේ සිංහල ඉස්කෝලේ ඉතිහාසය ගැනත් දැනගත්තා. ඉතින් අවසානයේ වශයෙන් අපේ සිංහල පාසලේ ඉගෙන ගන්න දරුවන්ට මාමට කියන්න තියෙන පණිවිඩය මොකද්ද? ප්‍රධානම පණිවිඩය සිංහල භාෂාව අමතක කරන්න එපා. අපේ තියෙනවා කියමනක් තමන්ගේ වැදූමවත් තමන්ගේ භාෂාවත් කියන මේ දෙක කවදාවත් ජීවිතයේ තියෙන තුරු අමතක කළ යුතු දේවල් නෙමෙයි කියලා. ඒ වගේම මේ රට දිහා බලන්න මේ රටේ ඉන්න හැම කෙනෙකුටම තමන්ගේ මූලික භාෂාවක් තියෙනවා. චීන රටෙන් ආපු උදවිය වෙන්න පුළුවනි, ඉන්දියාවෙන් ආපු විවිධ භාෂා කතා කරන අය වෙන්න පුළුවනි. හැම කෙනෙකුටම භාෂාවක් තියෙනවා. යුරෝපෙන් ආපු අය වෙන්න පුළුවනි, එයාට භාෂාවක් තියෙනවා. ඉතින් භාෂාවක් තියෙන එක තමන්ගේ භාෂාව ඉංග්‍රීසි භාෂාව හෝ තමන් කතා කරන භාෂාව වඩා ප්‍රබල කිරීමට ශක්තියක් මිසක ඒක ලැජ්ජ විය යුතු නැත්නම් අමතක කළ යුතු දෙයක් නොවන බව තමයි මට කියන්න තියෙන ප්‍රධාන පණිවිඩය. උතුරු පරමටා සිංහල පාසලේ සහ එහි මාධ්‍ය ඒකක වෙනුවෙන් අද දවසේ මේ කතාබහට එකතු වුණාට මාමට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි පුතා. සුබ උදෑසනක්.